උදෑසනක් වේවා. ඉතින් ඔයාලා සියලු දෙනාටම මම ඉතින් දවසකින් තමයි වීඩියෝ එකට සෙට් වෙන්න මෙච්චර දවස් අයියා තනියම වීඩියෝ ගැව්වා. මට එන්න බැරුනේ ගෙදර ඩියුටි වැඩක් තිබ්බා. මේ ඉන්න අපේ ඩයිල් එක. අද කොහෙද යන්නේ අද? අද මේ දුපුරුදු මාසේ මාතර යන්නේ. අපේ රූට් එක අරන් තියෙන්නේ මාතර කොළ අරන් තියෙන්නේ. මාතර කොළ රූට් එක අරන් තියෙන්නේ. එදා කීයක මං කියන්නේ නෑ අයියා තමයි කියනාවේ. ඉතින් අපි ඉන්නවා කොහෙද? මඩවත. අපි කලින් මාතර වීඩියෝ දෙකක් කරා. ඉතින් මේ වීඩියෝ දෙකට වැඩිය මේක සුපිරියක් වෙයි. ඉතින් දිගටම වීඩියෝවත් එක්ක සෙට් වෙලා ඉන්න. කොට දෙවි අපේ සුරයා ඉන්නවා. සුරේෂ් මාමා නේද? කොහෙද යන්නේ? ආම්බු සිදුවීමක් යාළුවනේ. යාළුවෙක් ඉන්නවා ඉතින් බලන්න යන්න. ඔයාගේ අඹ යාළුවා නේද? මට සිරි සුරයා කොහෙද යන්නේ? කවුද කොහෙද යන්නේ? අම්මට ඔයත් මාතර යනවද? සී බලන්නකෝ අපිත් එක්ක යන්න හදන්නේ දැන් අදත් නේ. ඊයේද මෙතෙන් එනවද? ඔව්. අපිට එන්ට්‍රන්ස් එක ගාවදී මේ අහම්බෙන් හම්බුණා අපේ යාළුවෙක් මේ ඉස්සලා වීඩියෝ එකේම පොර මිනිහත් අද මාතර පටවල එදා හැරෙකම තමයි අදත් අපි දෙන්නට වැරලා තියෙන්නේ. මම දන්නේ නැහැ මිනිහා පටවලා ඉන්නවා කියලා. ඉතින් දැන් එනත් එක යන්න තමයි හදන්නේ. එනම් මාතරි සෙට් වෙමු. අද හයිවේ එකේ නින්ද නැහින්ද මේ ගෝලෙක් එක්කන් ආව කතා කරගෙන යන්න. මේ ගෝලයා තනිකර බොරු කියන්නේ මම පැයක්වත් කියන්නේ නැහැ. මට විනාඩි 5යි නිින්ද ගියේ මෙයා තමයි ටීල් එක කරකෝ ආවේ නිදිමතේ පාරේ හාට යනවා පාරේ මෙහාට යනවා. කවුද දන්නේ එහාට ගිහින් මෙහාට ගිහින් මම දැක්කේ මට ඕක තියලා වීඩියෝ මම කරනවා. මට විනාඩි 5ක් 10ක් නිින්ද යන්න දෙච්චරයි. මම 12 අපි එහෙම 12ට එක වෙනකන් හිටියා. ඉතින් මුදිලේ අනේ යන්නයි කිව්වා. දැන් තමයි මම කතා කරලා හැබැයි දැන් පහම කරේලා. යන්න පුරුතයන් නෝ අපි හයිවේ එකේ දාපු තැනින් නම් මේ සර්පය වගේ පාර ගියේ. උඩ ගන්නෑ සර්පය. හරි බලාගන්නකෝ. අර නාලාගේ වීඩියෝ එකකට ඇවිල්ලා දැන් මෙතන මේ නාලාගේ රාපෝල වගේ පාර ආරා හැමදැනම ගියා. ඒ ඇවිල්ලා පුදි වීඩියෝ එකක් ගන්න නෑ. වීඩියෝ කරගන්න මට මේ විනාඩි 5ක් නිින්ද ගියේ. ඒක තමයි යන්න මල්ලි යන්න. ඒක තමයි මම නැගලා තියෙන මම විනාඩි 5ක් 10ක් නිින්ද ගත්තා. හරි විනාඩි 5ක් 10ක් බලන්න පුළුවන්. මේ අකා තනිකර බොරු කියන්නේ මට මඩ ගහනවා. මොකද මේ මං හයර් එකකට එන්න බෑ කිව්වා කියලා. ඉතින් මට එන්න බැරි වුණේ ගෙදර වැඩක් තිබ්බා හින්දා දැන් මෙයා මොබයිල් ගන්න එපා. ඔයා ගෙදර වැඩ කොහෙද? ඔයා පවුගේ ටිකේ. මෙයා ඒවට පලි ගන්න මේ ඒවා නෑයිලා බොරු පට කෙලින් දෙපා ඔයාලා බලන්න. මම ඒ බෑග් එක කියලා තමයි ඉතින් මට මේ කෝරියල් එක දෙන්න වෙනවා. මන්නම් ඔය ගණන් ගන්න නෑ. සැපේ බ්‍රෝ සැපේ යන්නේ.
Guys, ඉතින් අපි දැන් ඉන්නේ මාතර. එහෙම නේද? මාතර. ගොඩගම. එක්සිට් එකේ. පේන්න ඉතින් හොඳටම වහිනවා. මල්ලි මොකයි කරන්නේ? ඒජන්සි ගාවට ඇවිල්ලා ඉන්නේ. ඔව්. කොතනද මේකද ඒජන්සිය? මේකද ඒජන්සිය? ඒජන්සි ගාවට ඇවිල්ලා. ඔව්. කියන්නම් දෙයක් නැහැ ඉතින් අපි දැන් තමයි ආවේ මේ. මේ ඔව්. මම දැක්ක කමෙන්ට් එකක් තියෙනවා ලෝරි ගැන විස්තර දාන්න කියලා කෙනෙක්. එක්කෙනෙක් කාලා තිබ්බා නේද පොඩි විස්තරයක් කරන්න කියලා. ලොරිය ගැන ඉතින් මේ විස්තරයක් කියන්න කියන්නේ ඉතින් මේ ලොකු දේවල් ඉතින් කියන්නේ මේක මේ ලර්ලන් ටයර් 6කින් සමන්විතයි. මේක මේ ලර්ලන් ඊකොමට් 11යි 12 මොඩල් එක ටයර් සයිස් එක 825යි 20 මේක මේ ටයර් සයිස් දෙකක් එනවා තව පොඩි සයිස් එකකුත් එනවා 825යි 16 කියලා මේක ලොකු සයිස් එක මේක මේ ටැංකිය මේකේ ටැංකිය අඩි 19මාර මේක මේ ඔරිජිනල් ටැංකියක් නෙමෙයි අඩි 20 මේ ඊට වඩා ටිකක් අඩුයි ඔරිජිනල් ටැංකිය එන්නේ අඩි 20 දිග 8 පළල 8 උස මේක 7 පළල 7 උස ඇත්තටම මේක ටයර් 7කින් සමන්විත එක්ස්ට්‍රා වීලත් එක 7යි ඒකයි ගියර් 5යි රිවර්ස් එකත් එක 6යි අපි නම් ඩෙල් මයින ඔව් මේක ඒවා වෙන්නවනේ ඊකොමට් අශෝක් ලර්ලන් එක්ස්පෝ CTI ඉතින් ඒක තමයි මේ ලොරිය ගැන ඉතින් විස්තර කරන්න තියෙන්නේ ඊට වඩා ඉතින් ලොකු දේවල් මේකේ කියන්න නෑ මේ තියෙන අපේ ඒජන්සි ඒක නෙමෙයි දැන් උදේට කණ්ඩ බැරිය මල්ලි පස්සේ ඉතින් දැන් මාතර බාලි ඉවරයි අපි දැන් ගාල්ලට යන්නේ යක්කල මුල්ලේ ටිකක් තියෙනවා බාන්න වැඩේ කියන්නේ මාර වැඩක් උනේ මේ මාව අමාරුවක දැම්මා හිතපු දෙයක් උනේ මට කිව්වේ ලෝඩ් එක බර නෑ මචං මේ තියෙන්නේ මේ කුටි කෑලි එක තියෙන්නේ කියලා අන්තිමට මට කිලෝ දෙකක් විතර බර මයිලෝ 20 475 තනියෙන් බාන්න උනා. ඉතින් ඕක තමයි අද දවසේ උනේ සිදුවීම කාරණා ඉතින් ඒකට ඔය දුන්නේ මම ඔයාගේ රිටර්න් දෙන්නේ ඉතින් මම ඕවට සැලෙන්නේ නැහැ මම ඕන දෙයක රොට්ටුයි මම ගමේ මුල්ලෙක් ඕන දෙයක රොට්ටුයි ඉතින් මෙයාට බෑ මාව කරද්දන්න ඉතින් දැන් අපි යක්කල මුල්ලේ යන්නේ යක්කල මුල්ලට ගිහිල්ලා සෙට්ටුම ඉතින් අපි මේ දින අපේ ඩ්‍රයිවර් උන් නැහැ යාළුවෙක්ගේ හොටෙල් එක අල්ලු. ඇත්තට පුරුදු මම දන්නේ ඉතින් මෙයා තමයි කියන්නේ. ඩ්‍රයිවර් මාත්‍යාගේ යාළුවෙක්ගේ හොටෙල් එක අල්ලු. උන් කියන බොරු අහන් ඉඳලා අපිත් අපාය යනවා. Hah?
ඉතින් යාළුවනේ අපි දැන් ඉන්නේ වැලිගම. මෙයාටින් පේන්නේ වැලිගම දීවර වරාය. දැන් අපි උදේ ආහාරය ගන්න යන්නේ. කොල්ල කටේම හොදලා කන්න යන්නේ. දැන් බඩගිනි. මරනම් දැන් පාන් කියා ගන්න බැරුව ඉන්න මම කිය පොඩ්ඩක් ගිහින් කතා කරන්නේ. අපි දැන් ඉන්නේ වැලිගම සිත්මල් රෙස්ටුරන්ට්. අපි මේ පැත්තට આવුත් කන්නේ මේකෙන් තමයි. I can Dubai එක. සිත්මල් රෙස්ටුරන්ට්. ය. බට්ටියක් කන්න. අතු හලි බතු මාළු වෙනුන් තියෙනවා. මාතර පදනට. ඉතින් guys යක්කල මුල්ලත් අපි බාල ඉවරයි දැන් ගේම් ඕවර් කරලා ඉන්නේ. දැන් ඉතින් අපි හයිවේ එකට දාන්න යන්නේ ඉමතුවෙන්. ඉමතුවෙන් දාලා ඉතින් කඩවතින් තමයි එළියට දාන්න යන්නේ. මෙයාට හරි පහසි ලෝඩ් එක වාලා. මම ඉඳගෙන ඉන්නේ. කලින් මේක ඔයාලා තේරෙනවා ඉතින් කතාවේ මොකක්ද මේ කියලා ඒකේ කතාවේ මොකක්ද මේ කියලා. අපි මේ විදිහට පොඩ්ඩක් කට් කරනවා මේ ගෙදර ගිහින් වීඩියෝ කමුනේ හයි එකේ පෙන්නන්න දෙයක් නැහැ ඉතින් අපරාම හයි එක පෙන්නන්නත් බෑ එමනේ යා දැන් වෙලාව 5:45 ඉතින් අපි දැන් ඉන්නේ කඩවත එක්සිට් එකේ. අපි ඉතින් පැයකමාරක් විතර හයිවේ එකේ හොඳට ඉඳන් දාගෙන හිටියා. හොඳ ඉඳන් දැම්මා. මොකයි හිතුනේ චුට්ටක් ඒකයි ගමන ප්‍රමාදුනේ. දැන් ඉන්නවා කඩවත එක්සිට් එකේ. එතනත් ඉතින් පොඩ්ඩක් කෝලිම අයියේ මීටරේ තුලින් පරතරේ තියා ගන්නවා මේ. හොඳ මීටරේ සෙන්ටිමීටරයක් විතර තියෙන්නේ. වෙලාව 7:45 ඉතින් මම කොටදෙනියාවෙන් බයිනවා අපේ තාත්තා ඉන්නේ මම අදෙන් බහැලා. මෙහි ගෙදර යනවා මෙයා තනියම ගෙදර යනවා. මම නැහැ. ඉතින් අද මාතර ගමන ලස්සන වෙන්න කියලා මං හිතනවා අයියේ. නයි මේක ලස්සන. මංගිල්ලා දැනෙමේ ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් අද ඉවර කරනවා මාතර වීඩියෝ එක මේක නේද මේකට බලලා ආදා කරන්න ඕන ආරේ යනකොට එහෙම බලලා අමාරු එහෙම එහෙනම් අපි මෙතන ඉවර කරමු මේ වීඩියෝ එක තවත් වීඩියෝ එකක් අපි සෙට් කරමු අපි ඊළඟට සෙට් කරමු කඳු කර පැත්තේ වීඩියෝ එකේ මට විශ්වාසයක් තියෙනවා කඳු කර පැත්තේ යන්න ඒවා දන්නවනේ හේතුව ඉතින් අපි මේ වීඩියෝ මෙතන නතර කරනවා ඉතින් ඔයාලට ජය වේවා අයියේ මොනවද කියන්න තියෙනවද ඔයාලට වීඩියෝ ලයික් එකක් දාන්න ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න
වීඩියෝ බලලා තිබ්බා කොට දෙන්නේ. ආදරේ කට්ටියට බා. thank you. එහෙනම් ඔයාලා subscribe කරලා තියාගන්න. එයා පාරසාව ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න දෙන. ජය වේවා කට්ටියට පුරුදු කරන්න. අපි යනවා.